Naveen Online. Welcome to Phuket. එහෙනම් ඔන්න guys අපි ආවා Phuket වලට. එහෙනම් ඔයගොල්ලන්ට අපේ vlog series එකක් බලා ගන්න පුළුවන් වෙයි තායිලන්ත වල Phuket වල. ඊට පස්සේ අපි බැංකොක් යනවා, පතාය යනවා. මේ vlog series එකම ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි මෙතනට ආපු විදිය දැන් බලමු. බලලා එතන ඉස්සරහට වෙන දේවල් ටිකක් අපි මොකද වෙන්නේ කියලා බලමු. එහෙනම් ටච් එකේ ඉන්න. Hello guys අපි යන ගමන් driver මහත්තයා ඉන්නවා හසෙන් hi again hi hi පිටිපස්සේ ඉන්නවා තව කට්ටිය තාත්තා ඉන්නවා අපේ පොඩි ඉන්නවා අපේ නෝනා ඉන්නවා එහෙනම් අපි යන ගමන් ඉන්න දැන් ගිහලා හම්බෙමු hello guys ඉතින් අපි ආවා එයාපෝට් එක ඇතුළේ දැන් අපි චෙකින් කරකන් දැන් අපි බලන් ඉන්නවා. මොකද අපේ චෙකින් කවුන්ටර් එක තාම ඕපන් වෙලා නැහැ. අපි චුට්ටක් වේලා සිටින් ආවද දැන් චෙකින් වෙලා අපි ඇතුළට ගිහලා හම්බෙමු. මට බයයි. Hello guys, ඉතින් අපි තුන්ට ආව දැන් ගේට් එක ඕපන් කරලා තියෙන්නේ. අපේ ෆ්ලයිට් එක ඇවිල්ලා තියෙන්නේ. අන්න බලන්න. අපේ නෝනා ඉන්නවා. වස්සනයි. මොකද හිතන්නේ? excited. අපි දැන් තායිලන්ත එක්ස්ප්ලෝර් කරන්න යන්න හදන්නේ. හරි අපි vlog series එක ඉස්සරහට බලන්න මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි ඉස්සරහදී හම්බෙමු මොකද වෙන්නේ කියලා. Hi guys. ඉතින් අපි දැන් ෆ්ලයිට් එකට ආවා. 12:50ට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. දැන් වෙලාව 12:00 තාම සිගානක් වෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා අද මොනවද කන්න තියෙන්නේ කියලා ෆ්ලයිට් ෆුඩ්ස් මොනවද තියෙන්නේ කියලා බලමු. ෆ්ලයිට් එකේ වෙන දේවල් ටික අපිට ඉස්සරහට අරන් එන්න. ටච් එකේ ඉන්න වීඩියෝ එක ඉස්සරහට බලන් ඉන්න. subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් වීඩියෝ එක ඉස්සරහට රැඳිලා ඉන්න. මොකද වැඩ කියන්න තියෙන්නේ? මේ වෙලාවේ අපි වීඩියෝ එක ගන්නකොට මයික් දෙක ඕෆ් වෙලා ඇත්තටම. ඉතින් මට දැන් මේ කටින් කිව්වට කටින් කියන දේ මට තේරෙන්නෙත් නැහැ. ඉතින් මට හිතෙන විදිහට මම කියන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අන්න ඕක තමයි අපිට හම්බුන කෑම දෙක. මේක හම්බුනේ මට මතක විදිහට මේකට normal fried rice එක තමයි. එතකොට අනිත් එක හම්බුනේ සිංගප්පූර් ස්ටයිල් නූඩල් එකක්ද කොහෙද? මට හරියට මතක නැහැ. අපි ෆ්ලයි කරේ සිංගප්පූර් එයාර්ලයින් එකේ. ඉතින් ඔය ඉතින් මම පොඩ්ඩක් අපේ වයිෆ්ගේ කෑම එකේ රස බලන වෙලාව බලන්න මගේ මූණේ හොඳ එක්ස්ප්‍රෙෂන්ස් තියෙනවා. ඒ කියන්නේ කෑම එක හොඳයි කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ මගේ කෑම එක මම ඕපන් කරා. මේ වෙලාවේ මගේ මූණ මම පොඩ්ඩක් කවුල් ගිහිල්ලා වගේ තිබුණේ. මොකද මට තේරුණ විදියට ඒක රහ නෑ වගේ මට පෙනී ගියා. හරි මට මතක් වුණා ඔතන අපි කෑවේ සිංගප්පූර් ස්ටයිල් නූඩල් එක නිමි. මට මතක විදියට ඔතන තිබුණේ මෑෂ් පොටෑටෝ එක චිකන්. හරියෝ චිකන් ඇන් මෑෂ් පොටෑටෝ ඒකත් එච්චරවටම සෙට්ටුන් නැහැ. ඔන්න හොඳයි වැඩේ වුණේ. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිබින්නම් නැතිවූ ආදරේ
ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳත් මෙදා සොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු. හෙලෝ ගයිස්, ඉතින් අපි දැන් සිංගප්පූර් එයාපෝට් එක චැන්ගි එයාපෝට් එකෙන් යන්න හදන්නේ පුකෙට් වලට. ඉතින් දැන් අපි ගේට් එක ඕපන් කරලා තුනට ඉන්නේ. Due to limited space on board the aircraft, we kindly request all passengers place their small bags underneath the seat and larger items in the O4 Airlines and code-share partners welcome you on our flight. මොකද ඔය ස්ටේටස් ටික We will be commencing boarding shortly. Please remain seated until boarding. Please have the boarding pass at the photo page of your passport for එහෙනම් අපි verification. පුකෙට් වලින් We would like to invite business class. ඉතින් අපි ෆ්ලයි කරේ සිංගප්පූර් එයාලයින් එකේ. ඉතින් ඒගොල්ලෝ හොඳ සර්විස් එකක් දුන්නා. සුපිරි ඒගොල්ලෝගේ හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ එයාලයින් සර්විස් එකක් තමයි ඒගොල්ලෝගේ තියෙන්නේ. සුපිරි. මෙන්න මේ තමයි අපිට සිංගප්පූරේ ඉඳන් පුකෙට් යන ෆ්ලයිට් එකේ හම්බුන ෆ්ලයිට් ෆුඩ්ස්. මේක සිංගප්පූර් ස්ටයිල් නූඩල් එකක්. ඊට පස්සේ අපි නෝන ගත්තේ ක්‍රීමි චිකන් පාස්ටා එකක්. හරි, අපි බලමු කොහොමද කාලා රස කියලා බලලා ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. හෙලෝ ගයිස්, ඉතින් අපි ආවා ඔන්නේ නම් පුකෙට් වලට. ඔන්නේදී අපි රූම් එකට ආවා. අපි අද ඉන්න හොටෙල් රූම් එකට ආවා. මෙන්න මේක තමයි අපි අද ඉන්න රූම් එක. ඉතින් අපි පොඩ්ඩක් කියලා ඉඳලා පොඩි රෙස්ට් එකක් දාලා අපි එළියට යනවා. ඉතින් අපි එළියට ගිහිල්ලා හම්බුමු එහෙනම්. අපි පුකෙට් වලට ඇවිල්ලා පුකෙට් වල පොඩ්ඩක් එළියට ආවා. දෙන්න පොඩ්ඩක් කෝක්කයක් දාන්න කියලා. මේ අපි ආපු තැන. මේක ගහලා තියෙන නම් The Bay කියලා තමයි තියෙන්නේ. සොක්ස් කරක් තියෙනවා. මොනවද ගන්න? How much is it? 80. Give me one. Thank you. අපි දීලා බලමු කොහොමද කියලා. සුපිරි. රසම රසයි. රස නියමයි. ඔගේ සීන් එකක් තමයි තියෙන්නේ. දැන් කියන්න බලන්න කොහොමද කියලා. දීලා බලන්න. රසයි හැබැයි නිකන් මට නැචරල් නෙවෙයි වගේ කියලා හිතෙනවා. නෑ නැචරල්. ඔයා ඒ කියන්නේ හරියට දෙලුම් කාලා නෑ මං හිතන්නේ ඒක. මොකද ලංකාවේ දෙඩුම් ජූස් නෑනේ. හැබැයි තියෙද නැද්ද කියලා අපි දන්නේ නෑ හරියටම. මේ රසයිනේ. මොකද? මම ඇත්තටම මම දෙලුම් කන්නේ නෑ. හැබැයි ජූස් එක හැදුවට පස්සේ මේ මාරම රසයි. සුපර්. ඔයගොල්ලෝ හිතන්නේ මේක මොකක් කියලාද? ඔයාලට හිතන්නේ මොකක් කියලාද? මේ වගේ හදපු එක. මොනවද? පියන් වලින්. බෝතල්. යා. මේක හදලා තියෙන්නේ මේ ටොනික් පියන් වලින්. ඒකයි බෝතල් මූඩි තියෙනවා. ප්ලාස්ටික් කෑලි තියෙනවා. ඒ වලින් තමයි මේක හදලා තියෙන්නේ. අපි බලමු එහෙනම්. මොකද්ද මේකේ නම?
ආන්ටි ඇනීස් නේ හරි දන්න කිව්වා ආන්ටි ඇනීස් එකෙන් රෙකමන්ඩ් කරපු එකනික සිනමන් ස්ටික් එක වයක් පෙන්නන්න ඔමින් පෙන්න්න මම මේ කොයිද හරි දැකලා තියෙනවා මේ තියෙන්නේ ඒක කොපෙන මෙතනින් ගන්න පුළුවන් අරන් දෙන්න බල ගන්න පුළුවන් වුණාට ගන්න බෑනේ ගත්තා පටක්කා මොන වගේ රසක් දෙන්නේ ඒක නිකන් පිටි ගොඩක් පිටි නිකන් මොකද්ද I don't like මොකක්ද දෙකට කොහොමද කියන්නේ පුරුදු රසයක් කිඹුල මනිස් අන්න හරිය කිඹුල මනිස්සකට සීනි කැට දාන්න නැතුව සීනි ටිකක් උඩින් ගාලා වගේ සීන් එකක් තමයි එතන තියෙන්නේ හරියට බලමු තාම මොනවද ඉස්සරහට කන්න බොන්නේ කියලා කන්න එපා තවත් කන්න එපාද ඇති අදට කෑම අදට කෑම ඇතිලු බලමු තාම මොනවද වෙන්නේ කියලා ඉස්සරහට දුරනේ අප්සෙට් එකක් වෙන්නයි යන්නේ අපේ නෝන ගියා මොකද්ද ෂොප් එකක් ඇතුළට අපි යන්නේ යා මොකක්ද සීන් එකක් කරන්න යන්නේ තව ෂොප් එකක් දඩයන් කරන්න ඇවිල්ලා ගෑල් ළමයිට නැතුවම බැරි දේවල් ඒක ලස්සනයි මේකද අයිලන්ඩ් එකට ඔන්න ඕම තමයි අපේ පළවෙනි දවස ඉවරුනේ ඉතින් එහෙනම් ඉස්සරහට තායිලන්ඩ් වල ගොඩක් බ්ලොග්ස් ටිකක් ඔයගොල්ලන්ට අරගෙන තියෙනවා එහෙනම් ඉස්සරහට හොඳ සෙල්ලම් ටිකක් අපි කරා හොඳ ලස්සන තැන් ටිකක අපි ගියා ඉතින් එහෙනම් ටච් එකේ ඉන්න අපේ ඉස්සරහට ලස්සන vlog එකකින් හම්බෙමු එහෙනම් ගිහින් එන්නම් බයි බයි